ආරම්භ කරලා තිබෙන්නේ. මේ කාලේ වැඩිම ජනප්‍රිය වඩපත් වෙන්නේ IPL ක්‍රිකට් තරගමාලාව తాවකාලිකව හත් පිටුවා තිබෙනවා. ඒ තමයි ලෝකයේ ප්‍රජාව තුළදී යුදවීම ආරම්භ වීමට නියමිතයි. මෙන්න තව ශ්‍රේණි කිරීම පහරක්. ඉතින් මං ඩබල් ලකුණු සංඛ්‍යාවට එකතු වන්නේ 17 වෙනි ලකුණ දෙක සැකයක් මතුවලා ලකුණු 6ක් වශයෙන්. ලකුණු 17යි ඔදාබ ක්‍රීඩා හිතවතුනි. විදුලි ආලෝකයේ සහ මේ ක්‍රිකට් තරගමාලාව LED මාතරේ රූපරාමු ඔබට පැහැදිලි දසුන් එකතු වෙන්නේ. නිරන්තරයෙන්ම දිනා පාන්දුවා අර පාරක් ස්ලිප් පහරක් එලකරන්නේ පිටිය ක්‍රමදාරයේදී පාන්දු ඇදෙනට පාස්සේ පිටිකරුවන් ලකුණ අපි දකිනවා අනිස් හාජර්ගේ මත පුඩිම පුතා තමයි ලකුණු සටහනේදී දැන් මේ රාජාමේ සහාය ලබා දෙන්නේ. ඒ හැඟීම් බල විශේෂයෙන්ම සඳහන් කර යුතුයි. මෙන්න පන්දියවන්න හරා පාරක් කියලා කරනවා මතනේ ඉහළින්මයි පන්දු පහළ එළවන්නේ ලකුණු 2යි. ඒ ලකුණු 2 සමග ලකුණු 21 දක්වා. ඒ වගේම දැන් මේ පන්දු පහරවලදී නැවත පන්දු සීතියෙන් පැමිණෙනවා. ඒ ඇත්තටම 20යි. මේ ක්‍රීඩා අපිට ත්‍රිකෝණ ක්‍රීඩා අපිට බඩපත් වී තිබෙන්නේ. කෙසේ අප බලමු. වෙනවත තමන්ගේ ආන්තර පැමිණි හරා මාහිතනේ තාමත් සාර්ථක ලකුණු 6ක් ලවනන් අරහා ඒ ලකුණු 6 සමග ලකුණු සංඛ්‍යාවට එකතු වන්නේ ලකුණු 27යි. පන්දු වර්ග කීයක් අවසන්ද? පන්දු වාර දෙකක් අවසන්දී ලකුණු 27යි. තවත් ලකුණු මම හිතන්නේ 23ක් අවශ්‍යයි පන්දු වාර දෙකයි පන්දු 10ක් තුලදී. අනාස් කැඳවා තිබෙන්නේ ආරම්භක වශයෙන් පන්දු 10ක් තුලදී ලකුණු 23ක් අවශ්‍යයි. ආරක් කරනවා පන්දුව කෙලිම ඇද යනවා 4 සීමාසදී පන්දු රැග් ගන්න ක්‍රීඩකෙක්. ඒ සමග මොනක සංඛ්‍යාව එකතු වන්නේ 28 වෙනි ලකුණ. තුන්වෙනි පන්දු වාරය කෙසේ බලමු. හරා පාරක් සාර්ථකයි. මාතනේ දැන් තරංගයේ තමා සතුවේ පන්දු පහල එළවන්නේ. ඒ ගනුදෙනු අවසන් කරමුද? කෙස්සැකිය මතු වෙනවා. දැන් ලකුණු 34යි. චිවන් ලකුණු සංඛ්‍යාව ලකුණු 34යි. එසේ බලමු. මේ පන්දු යවන්න තමන්ගේ ආන්තර පැමිණි පන්දුවේම සහ කෙසේ බලමු. වේගය වැඩි කරමින් දිනා පන්දුවක් පාරක් කරනවා හුක් කිරීමක් පන්දු කෙලිම ඇද යනවා. පාස්වෙන් ලකුණු 2ක් වේදුයි. ඒ එකතුමා කරා යාමට ඉඩ කඩ නැහැ. නමුත් මේ තරගයේදී තමන්ගේ ජයග්‍රහණ කරා යවිදස්සකයක් මතු වෙනවා. කෙසේ බලමු. බේරබන්ද ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගමාලාව නැවත පන්දු යවන්න. හොඳ පන්දුවක් හොඳ එල්ලයක් තිබෙන ආකාරය ගුඩ්ලෙන් පන්දුවක් ඔස්සින් දායක ක්‍රීඩා හිතපොතුනේ. මේ තරගයෙන් පසුව පාත තරගයේ කස්සිය වංශය උරගා අවසන් අනාස් ප්‍රමුඛ කණ්ඩායම මේ පන්දු යවන්න. තමන්ගේ ආන්තර පැමිණි එයා පන්දුවක් හොඳ පන්දුවක් යතර වාරදී ඔක් කඩුලට ඉදිරියට පැන පහරක් එලකීම මෑම් කරන්නේ. පන්දු පිටේ දැවටෙන්නේ යනෝ පිට පරෙන් කෙලිම පන්දු යන්නේ කඩුවක ක්‍රීඩකයාට ஹானியால் சிதுவான ஒரு ஓவர் மாத்திரமே 14 ஓட்டங்கள் பெற வேண்டும். போட்டிலே வெற்றிக்காக வீரமந்த முஸ்லிம் பாடசாலை மைதானம் அதிகமான ஓட்டங்களை பெற முடியும் தான் கூறலாம். කෙසේ බලමු. පන්දුවාර 1යි පන්දු 5ක් තුලදී ලකුණු 14ක් අවශ්‍යයි ජයග්‍රහණ ඉලක්ක ක්‍රියාවට. පාරක් කරනවා මතනේ පාස් 1 ලකුණක් පන්දු 4යි ලකුණු 13යි පන්දුවයි පිටයි සටන්කාමී තරගයයි. සමූහ ව්‍යාපාර විදේශ ආයතනගරුව අධිපතිතුමා හජ් මහතා රියාස්ගේ නායකත්වයක් තුළ දැන් මෙවැනි මේ තරගමාලාවේ
තරඟ තුනම ජය කර අවසන්. ඔහුගේ ආධාරකරුවන් තාමත් රදිස් ආකරයි මා දකින්නේ ෆාසිල් මහතා, ඒ වගේ අමීන්, ඒ වගේම අනාස්, ඒ වගේම සුදා පාරක් කරනවට පාන්දුවක් ගුවනේ පාන්දුව කඩේ පැමිණෙනවා. මා හිතන්නේ මා වර්ෂනා කළා. මගේ මතකයේ නැවතත් නිවැරදි වේ යුතුයි. ජීවන් මාලන් මා සමග තරඟක් තුලදී ඉස්ලාම් කළා. සානායේ catches win the matches උඩ පන්දුව ගිලිය යනවා නම් එතන සිට නැවතත් තරඟ මාලාවට පිටිකරුවාටයි ඒ අවස්ථාව ලැබෙන්නේ. කෙසේ අවබලමු. දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 39යි. තවත් ලකුණු 11ක් අවශ්‍යයි. ජයග්‍රහණය සඳහා දායක ක්‍රීඩා හිතවතුනි අස්සන්නේ නරමාන්නනේ මෙන්න පන්දුවමනා පාසල් ආන්තයේ සිටයි කඳවා ගන්න. වේගවත් පහරක් ලාන් ආන් කලාපෙන් ඒ ලකුණු 6 සමග ලකුණු සංඛ්‍යා එකතු වන්නේ 45 දක්වා. පන්දු දෙකයි ලකුණු 5ක් අවශ්‍යයි. ප්‍රවේශකාරී ඉනිමක් දියක් කරනවා 9යි 5යි නිල ඇඳමඩ නෑකම් ක්‍රීඩකයා අස්මාන් තාම ප්‍රවේශකාරී ඉනිමක් දියක් කර ක්‍රීඩකෙක්. කෙසේ අබලමු. නැවතත් වේගයෙන් පහරක් කරනවට පාන්දුවක් ඉහළින්මයි පන්දු වාර එළවන්නේ එක් ලකුණයි ලකුණු දෙකක් ඔස්සින්. තවත් එක් පන්දුවයි ලකුණු 3ක් අවශ්‍යයි. අස්වාන් පන්දු 11යි ලකුණු 34ක් ලබාගෙන නොදවි ක්‍රීඩා කරන ක්‍රීඩක අස්වාන් මට කෙසේ අබලමු. මතනේ ෆහඩ් සහ ඉන්ෂාෆ් ක්‍රීඩා කරන අතරදී ඔවුන්ගේ ආධාරකරුවන් තාමත් රදීසින ආකාරව මා දකින්නේ චන්ද්‍රු තාමත් ඉන්නවා. ඒ ඉන්ෂාෆ්ගේ කල්‍යාණ මිත්‍රයා වේ යුතුයි. කෙසේ අපලමු මේ තරඟ මාලාව. මෙන්න පන්දු යවන්න. මට පන්දු 1යි ලකුණු 3ක් අවශ්‍යයි. ජයග්‍රහණ ඉලක්ක යාමට මට මේ තරඟ මාලාවේදී කණ්ඩායම් 8ක් සහභාගී වෙනවා. මට මේ තරඟ මාලාවේ ජයග්‍රහණ කණ්ඩායමට ශ්‍රී ලංකා මුදලින් වළංගු වෙන රුපියල් 50000ක් සමග ඒ තමයි හුරුපූටි ආකාශනික කෙසේ අබලමු. ඒ වගේම මම දකිනවා චන්ද්‍ර පමණක් නොවේ අක්‍රම සහ චන්ද්‍රගේ ගාබද්දවයි ඉන්ෂාෆ්ගේ ජයග්‍රහණය. පාරක් කරනවා මතනේ පාසෙන් 1 ලකුණයි දෙවන ලකුණ දක්වා යාමට ඉඩ ලැබෙනවා. තුන්වෙනි ලකුණේයිද තාමත් ලකුණු 2යි ලැබෙන්නේ. තරඟය සම තත්ත්වයට පත් වෙයි. සුපෝව තරඟයයි.